Today I'm going to cook chicken in a different way. මොකද මේක Italian style method එකට හදන chicken curry එකක්. First, let's see මොනවද අපිට ඕනේ ingredients කියලා make this chicken curry. We need ginger. ඉඟුරු පොඩි පොඩි කෑලි වලට කපා ගන්න ඕනේ. මෙන්න මේ විදියට. ඊට පස්සේ අපිට garlic අවශ්‍ය වෙනවා. garlic ටික අරගෙන සුද්ධ කරලා පැත්තකින් තියාගන්න ඕනේ. garlic එක එකමාරක් වගේ තමයි මම ගන්නෙ. ඊට පස්සේ අපිට කරාමුණටි ඕන වෙනවා. කරාමුණටි 3-4ක් වගේ තමයි ඕන වෙන්නේ. ඊට පස්සේ අපිට දෙහි ගෙඩියක හෝ එකමාරක වගේ දෙහි යොෂ මිරිකලා අපි තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි ගත්ත මිරිස් කරල් කොටා ගන්න ඕනේ ටිකක් ලොකු කෑලි වලට. then soya sauce හැඳි දෙකක් වගේ අපි මොකක් හරි භාජනයකට දාගන්න ඕනි. next cut the chicken like this. මෙන්න මේ වගේ chicken එක දෙපළුවකට කපලා ඊට පස්සේ පොඩි පොඩි කෑලි වලට අපි කපා ගන්න ඕනේ. සාමාන්‍යයෙන් කොටු කොටු වගේ හිටින්න තමන්ට අවශ්‍ය ප්‍රමාණයට කපා ගන්න එක. ඉතින් මෙන්න මේ වගේ තමයි කපා ගන්න ඕනේ chicken එක. ඊට පස්සේ මෙන්න මේ විදිහට කපලා මෙන්න මේ විදිහට කොටු කොටු විදිහට හිටින්න තමයි කපා ගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ වගේ කොරියන් ලීව්ස් ටිකක් අරගෙන පැත්තකින් තියා ගන්නවා. දැන් අපිට අවශ්‍යයි කොකනට් ක්‍රීම් මිලිලීටර් 400ක් විතර අපි මොකක් හරි භාජනයකට දාගන්න ඕනේ. Then we need to make a batter like mixture using the other ingredients but coconut cream එක mix කරන්නේ නැහැ මේ වෙලාවේ. ඊට පස්සේ අපි chicken එක මෙන්න මේ විදිහට අපි අර හදාගත්ත batter එකට දාලා හොඳට marinate කරගන්න ඕනේ. marinate කරගත් chicken එක අපි fridge එකේ දාලා පැයක් විතර තියාගන්න ඕනේ. ඊට පස්සේ අපි chicken එක හදාගන්න භාජන ලිපේ තියාගෙන ඒකට sesame oil add කරගන්න ඕනේ. ඊට පස්සේ මෙන්න මේ විදිහට අපි අර fridge එකේ පැයක් තියලා ගත්ත chicken එක අපි අර sesame oil එකට add කරගන්නවා. then අපි මෙන්න මේ විදිහට chicken එක ලිපේ රත්තරන් පාට වෙනකන් තියාගන්න ඕනේ. ඒ කියන්නේ හොඳට chicken curry එක හරි ගැසිලා එනකන් අපි මෙන්න මේ විදිහට chicken curry එක තියාගන්න ඕනේ. after adding chicken ටික වෙලාවකින් රත්තරන් පාට හැරීගෙන එනකොට අපි coconut milk සහ salt එකට add කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ විනාඩි කිහිපයක් ලිපේ මේක් කරගෙන chicken cream ටික පැසීගෙන එනකොට we can take it off the stove. ඔන්න දැන් lime chili coconut chicken එක ලෑස්ති. ඉතින් මෙන්න මේ විදිහට තමයි lime chili coconut chicken එක අවසානයේ අපිට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඊට පස්සේ අපිට පුළුවන් එක සර්ව් කරන්න කලින් ඒක ලස්සන කරගන්න coriander leaves ටික මෙන්න මේ විදිහට add කරගන්න. ඉතින් ඔන්න දැන් අපේ lime chili coconut chicken එක ලෑස්ති. දැන් තියන්නේ අපිට සර්ව් කරන්න. ඔන්න ඉතින් ළමයි අපි හැමදාම හදන විදියට නැතුව මෙන්න මේ ඉතාලියන් ක්‍රමයට ලේසියෙන් වගේම වැඩි වෙලාවක් යන්නෙත් නැතුව chicken curry එක හදලා අපිට පුළුවන් ගෙදරට එන කසින්ලට ඔයාගේ ෆ්‍රෙන්ඩ්ස්ලට වගේම හස්බන්ඩ්ට ඒ වගේම ගෙදර ඔක්කොටම පිළිගන්වන්න. ඔයාලා try කරලා බලන්න. ඔයාලට මම මේකට අවශ්‍ය කරන ingredients වීඩියෝ එකක් දාලා තියෙනවා. ඒ වගේම මම description එකේ ඕන කරන ingredients ටික දාන්නම්. ඉතින් ඔයාලත් මේක try කරලා බලලා කොහොමද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. තවත් මේ වගේ වෙනස්ම විදියට ඉක්මනින් හදා ගන්න පුළුවන් recipes ගැන ඔයාලා දැනගන්න ඕන නම් මගේ yummy meal experience කියන channel එක subscribe කරන්න. ඒ වගේම like එකක් දාන්න, comment කරන්න. එහෙනම් ආයෙත් අලුත් recipe එකකින් අපි හම්බ වෙමු.